අයිබෝන් සුබෝදෑසනක් එන නැවතවතාවක් අපි රත්නපුර පැත්තට බහින ගම හැටන් වලින් නැගලා කට්ටියන් පොඩ්ඩක් ඇවිල්ලා දැන් මෙතන ටෙස්ට් කරනවා. පොඩ්ඩක් නිදාගෙන ඉඳලා හැම යන්න කියලා හිතන්නේ. කට්ටිය ටෙස්ට් කරනවා. මා ලස්සනයි වටපිටාව. මේ පැත්තේ අර හැටන් පැත්තේ නැති 아무තු අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ නිකන්. මාර කාම් ගතියක් තියෙනවා වගේ. එහෙම හිතෙනවා. කුරුල්ලෝ කෑ ගහන සද්ද. ඉත පායාගෙන ඉනවා. මාරම ලස්සනයි. ඒ සද්ද ටික එහෙන්කන් දෙන්න පොඩ්ඩක් නිකන්. මාරම ලස්සනයි. වටපිටාව වෙන හුලම් පාරක් එහෙම අල්ලනවා. ඉරසේ බලන්න ඉන්න බැරි වුණා. කට්ටියට පොඩ්ඩක් උඩ ඉන්න අමාරු තත්ත්වෙත් එක්ක හරියට කාලා හිටියේ නෑ අපි. කට්ටිය පොඩ්ඩක් බෙදිලා ඇවිල්ලා කෑම කන්න චුට්ටක් කට්ටිය මේ චින්ද බැරි වුණා. ඒ හින්දා කන්නත් ඕන නිසා පොඩ්ඩක් රත්නපුර පාරේ පාතල බැස්සා. සීතලත් වැඩි. තව පුරුදු නැති කට්ටිය හිටියා කීප දෙනෙක්. ඒ අයට පුරුදු නැති හින්දා නිදා ගන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනක් තියෙන්නේ. මාරම ලස්සනයි. ඒ ඇහෙන සද්ද ටික මාර ලස්සනයි. කුලම් පාරක් එකට සනීපයි. morning good morning. කොල්ලෙක් යනවා කැම් එක අරන් එන්න කියලා ෆොටෝ එකක් ගන්න. බහැලා දැන් ටික වෙලාවක් වෙනවා අපි මේ පැත්තට රත්නපුර පැත්තට බහැලා ඉන්නේ. කට්ටිය නිදි. පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ කිව්වා. මෙතන කියන නම නම් දන්නේ නැහැ අතරම. කලින් ඇවිත් නැහැ. ඒක කට්ටිය නිදි. අපේ ඉනුර බ්‍රෝ එනවා. කැම් එක එහෙම අරන්. කොල්ලෝ නිදි පොඩ්ඩක් බලන්න. සැපනින් ඉන්නේ කට්ටිය. ඇහැරලා තින්නවා කීප දෙනෙක්. පට්ට view එකක් තියෙන මෙතෙන්ද. සීතල ලම්පාරක් එනවා ගානට. හීනියට. අඩුත් නෑ වැඩිත් නෑ. ඉර පායන් එනවා. අර පැත්තෙන් යන්නත් තියෙනවා තව ගොඩක් දුර. තව යාළුවෙක්ගේ ගෙදර යන්න තියෙනවා. අපි දැරණිය කළ කොල්ලෙක්ගේ ගෙදර, අශීන්ගේ ගෙදර. උඹ නිකන් සයිබීරියන් කාරෙක් වගේ බං. ඒක දාලා පැත්ත බලන් පොඩ්ඩක්. ඒ කැම් එක දිහා බලන් ඉන්න ආයෙ ඉද්දි තනිකරණයන් අර නිකන් වෙපන් ඩීලර් කෙනෙක් වගේ. සයිබීරියන් හස්කි. Yo bro, good morning. අර අතන සුබෝදෑසනක් වේවා. මේ උඹනේ සුබෝදෑසනක් වේවා තුමනි. සේම වේවා. තුමනි තුමනේ මෙහෙර යන්න ෆොටෝ ෂූට් එකක්. ඕකේ යන්න. ලොකේෂන් එක නේද? ප්ලේස් එක. ඩල් එක එන්න කලින් ගන්න. අන්න අතන ආන් හරි හරි මැද. ඕකේ ඕකේ. ආ උසයිනේ උගේ ලයි චනම නැමෙන්න ඕන
Okay. බේරි ජීවිත නීති හෝ යාළුවනි ඔන්න නිදි මතයෝ ටික නැගිට්ටා මුකුන්ද නිදි මතයෝ නේ මුකුන්ද කියන්නේ දතුත් මැන්දා කියලා කියනවා ඒක කටකඳ මෙහෙට එනවා කටකඳ මෙහාට එනවා ඉතින් මැද්ද නැද්ද අපි දත් මැද්ද රුපියල් 200ක් දීලා රුපියල් 200ක් දීලා බුරුසුවකුත් ගත්තා ලස්සන කුරුල්ලෝ කෑ ගහනවා ලස්සන කුරුල්ලන්ගේ සද්ද ලස්සන වටපිටාව ලස්සන කුරුල්ලෝ කෑ ගහනවා එහෙනම් අඩෝ අර කන්ද බලන්නකෝ දැන් දැක්ක අර උකුස්සෙක් වගේ බා අර නිකන් උඩට හොටේ වගේ තියෙන ආම් බලන්න ඒකේ නම දන්නේ නැහැ උකුස හොටා කුරුවිට පාරෙන් එන ගමන් පුංචි යාළුවෙක් හම්බ වුණා අල්ලගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ පොඩ්ඩක් කෙලෙට රිංගුවා මෙයා අංකටුස්සෙක් මං හිතන්නේ හරියටම දන්නේ කුරුවිට පාර කැලේ මැදින් යන්න තියෙන්නේ සෑහෙන ශ්‍රීපාද රක්ෂිතයට ආවෙනික සත්තු දකින්න ලැබෙනවා මේ වගේ තමයි තියෙන්නේ මුල් ටික හොඳයි ඊට පස්සේ මේ ටික තියෙන්නේ මේ ටික වැරද්දක් කියනවා නෙමෙයි වෙනම කූල් එකක් තියෙනවා මේ පැත්තේ පාඩු යන්න පුළුවන් වට පිට පොඩ්ඩක් බලාගෙන සද්ද වලට හුඟන් දීගෙන ගල් වලින් තමයි චුට්ටක් බහලා යන්න තියෙන්නේ අපි අනික් කට්ටිය ඉස්සරහට ගියා දැන් මේ හැරි ටික පහ වුණා කටුස්සා නිසා තව වඳුරෝ කෑ ගහනවා එහෙනම් මම හිතන්නේ වඳුරෝ තමයි දැක්කේ නෑ සෑහෙන දුරක් යන්න තියෙනවා කියලා තමයි කියන්නේ මේක ගිහින් නෑ මම නාන්න තැනකුත් සීතල ගඟුලේ තියෙනවලු එතනනුත් නාගන්න හිතන් ඉන්නවා ගිහිල්ලා බලන්න ඕන තත්ත්වේ වීඩියෝ ගොඩක් දිග වෙන නිසා පොඩි ක්ලිප්ස් ගත්තේ ගොඩක් තැන්වල සමහර තැන්වල ගන්න මග ඇරුණා සෙනග හිටියා සෙනගත් එක්ක ෆෝන් එක අදින්න අමාරු ෆෝන් එකේ වීඩියෝ කරන නිසා පොඩ්ඩක් එහෙම තිබුණා ජැකට් දාලා ගන්න අමාරු තැන් බැටරි බහලා තිබුණා අර පඩි පෙළ යන ගමන් කළුවරේ චුට්ටක් රෑ එනකොට පොඩ්ඩක් අර පැය කිහිපයකට වතාවක් මෙතනදී වීඩියෝ එකක් ගත්තොත් හොඳයි කියලා කවුරු හරි කිව්වොත් හරි මට හිතුණොත් හරි ගන්නවා අපේ ඉනුර තමයි දැන් කිව්වේ පාර පේන්නත් එක පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න කියලා තව තියෙනවා යන්න ගොඩ යමු බලන්න ඉස්සරහට දුඩු තියෙනවා මචං හරි ඉරායි දිවිය කෙනෙක් නෑ නෑ චූටි පොඩි හතේ දිවි පැටියකින් මේ මීමින්නෙක් වගේ බං මට පේන්නේ මීමින්නෙක්ද ඔය එහෙමත් වෙන්න පුළුවන් මොකද මීමින්නෙක් නෑ නෑ දිවි පැටියෙක්ද මම අර අපි එද්දි දෙක කුකුල්ලු අර කුකුලි පූසෝ
හබන් කිකිලික් වගේ දැක්කේ. හබන් කිකිලියෙක් මං හිතන්නේ. හරියට දැක්කේ නෑ. හබන් කිකිලියෙක්ද වල්ලි කුකුලගේ ගෑනු සත්තාද කොහොම හරි කුකුලෙක් වගේ පොඩි සයිස් සද්දේල පොඩ්ඩක් බැලුවේ ඇතුළට ගොඩක් යන්න හොඳ නැහැ. ඉතින් රක්ෂිත ඇතුළට යන්න එපා කියලා දෙනවා. චුට්ටක් බලන්න ගියේ. චුට්ටක් කලබල වුණා. ගියා දැන් අපි එනකොට හම්බෙච්ච තුන්වෙනි එක්කෙනා සතුන්ගේ. අවශ්‍යරහට මොකක් හම්බෙයිද දන්නේ. අපි ඉන්නේ දැන් කුරුවිට පාරේ ගෙත්තම් පානේ. අපේ කට්ටිය කලින් ඇවිල්ලා දැන් මෙතන අම්බදම පොඩ්ඩක් නතර වෙලා ආයෙත් නිදි. අපි දැන් ආවේ මූණ පොඩ්ඩක් හොදාගත්තා. කකුලෙන් පිච්චිලා වගේ සපත් දාන් ඇවිල්ලා දනවා කකුල්. මාර ෆ්‍රෙෂ් වතුර ටික කූල්. සිරිපාදේ බහිනවා. කට්ටිය rest in peace. කුරුවිට පාරට මාලිබොඩ පාර සෙට් වෙන තැන. අපි දැන් ඉන්නේ. ඕකේ. හැරමිට්ටක් හම්බුණා. හොඳට පාවිච්චි කරලා තිනවා. කවුරුණත් අයිතිකාරයා. මම නෙමෙයි. මට මගදී හම්බුනේ. ගෙමින් යනවා පල්ලෙහාට. තව කිලෝමීටර් 8මාරක් විතර තියෙයි කියලා තමයි තිබුණේ. අර කඩේක ගහලා තිබුණ බෝඩ් එක. බලමු එමිට ගිහිල්ලා. ලහයි 54යි. වෙලාව ටික දිගට ආව 12:06 ඉඳලා කඩයක් ගාව ඉඳලා මම මතක නැහැ පන්සලක් තිබුණා එතන. හිත කවුල ගාව ඉන්නේ. නන්ද යෝන් දන්නේ. හත්ති මොනවද දන්නේ. ඉතින් පිටිපස්සේ එනවා. කට්ටිය මෙතන ඉන්නවා. එක දිගටම ආවා නාන්න නම් ආල් ප්ලේස් එක වගේ. අර පේන තැන නම් දිය ගැඹුරුයි කියලා ගහලා තියෙනවා. හැබැයි වතුර ටික නම් පැහැදිලිව තියෙනවා. නාන්න ආසි තුන හැබැයි නාන්න දෙන්නේ නැහැ මං හිතන්නේ එතන. ලයිෆ් ගාඩ්ලක් දාලා ඉන්නවා. තවම සිග්නල් නැහැ ෆෝන් වල. කකුල් දෙක දනවා. හොඳටම අමාරුයි. අමාරුයි කියන්නේ කකුල් පිච්චිලා වගේ. වතුර පැහැදිලි. මාරුකුල්. සම්මෝධින් සපක්. අතන නම් අපේ කීප දෙනෙක් උඩ වෙලා ෆිසියෝതെරපි ගන්නවා. අවුරුදු දුරක් යන්න දෙනවා. ඕම් ගිහිල්ලා බස් එකට නගින්න තමයි දැන් ඕන. නානවද නැද්ද කියලා තාම තීරණය කරේ නැහැ. තව අපි කට්ටියක් එන්න ඉන්නවා. ඒ කට්ටියත් ආවම මොකක් හරි බලමු. Mirat. Mirat. Hi. Hi friends. Mirat naik. Bukan. Oh. Kenapa malu kan?
මේ මාත් වෙනවා. මේ මාත් අරගෙන එනවා. අලුත්ම මාළු జాතියක් හම්බුණා. කවුද ඉරාද? යටි යන්නේ ඌ. මේ එකෙක් නම් ඉන්නවා ඌ අමුතු විදියට පීනන එකේ. කූල්ම කූල් වතුර පට්ට සනීපයක් තියෙන්නේ. මාන්සි ටික ඔක්කොම නිකන් හේදිලා ගියා. ටිකක් ගේන්න ඕන නම් දල්ලි දීපන්. 2:18යි නාගත්තා. අපි යන ගමන් දැන් ආයේ තව කිලෝමීටර් 6ක් තියනවලු බස් එක නවත්තන තැනට. 3:00 වෙද්දි යන්න බැරි වෙයි. ඉන්ජරි තියෙනවා කීප දෙනෙක්ට. අපි කලින් යනවා. ටිකක් අමාරු තියෙන කට්ටියත් එක්ක අනිත් කට්ටිය මිනිහයි. නාපතන නම් සුපිරි. කතා කරලා වැඩක් නැහැ. සුපිරි. වීදුරුවක් වගේ. මාළුත් ඉන්නවා. පිරිසිදුයි. සීතලයි. ආසිකුණා. යා. යම් බොයිස් යා. තුනයි වෙලාව. 2:20ට කොහෙද ආවේ මතක නැහැ. එක දිගටම ආවා. අමාරුයි කකුල් රිදෙනවා. දැන් වර්ණකල අම්බලමින් ඉන්නේ. අනික කට්ටිය නකල් ඉන්න ඕනේ දැන්. සෑහෙන වෙලාවක ආවා. නෑවා. කෑවා. නතර වුණා. දැන් වල පොඩ්ඩක්. දැන් පොඩ්ඩක් වාඩිලා ඉන්න ඕනේ. දැන් මෙතන ඉඳලා ආයේ බස් එකට කිලෝමීටර් 3ක් තියෙනවා කියලා තමයි කිව්වේ. මෙතන ඉඳලා කැබ් සර්විස් තියෙනවා. මේ මහින්දා බොලෙරෝ එකක් වගේ 15කට වගේ යන්න තියෙනවා කියලා ගහලා තියෙනවා. කෝල් එකක් ගන්න ඕනේ කට්ටිය ආවහම. ටිකක් අමාරුයි දැන් නම් කකුල් රිදෙනවා. පොඩි දෙයක් කියන්න අමතු වුණා. සිග්නල් තිබ්බේ නෑ අපි එනකන්. දිගටම තිබ්බේ නෑ. වර්ණගල මෙතනදී තමයි සිග්නල් තියෙන්නේ ෆෝන් වලට. ඩයලොග් වලට පොඩ්ඩක් තිබුණා. මොබිටෙල් වලට නම් මෙතෙන් ආවට පස්සේ තමයි සිග්නල් පොඩ්ඩක් සෙට් උනේ කෝල් එකක් ගන්න. මෙච්චර දුරක් යනකම් දිගටම සිග්නල් නැතුව ආවේ. එකත් එක අපේකට හොඳයි ෆෝන් වලින් ගැලවිලා කට්ටිය එනවා. මට පණිවිඩයක් දෙන්න හදිස්සියට පොඩ්ඩක් කරදරයක් තියෙනවා. සිග්නල් නැති සෝන් එක ඉදි පොඩි ඔළුවට අමුතු රිලීස් එකක් තියෙනවා. කොහොමද ඒක තමයි විස්තරය. බයි. නැවත පිටත් වීම ආරම්භ වුණා. කොළො මාර ක්වික් එකකින් එන ආසාවෙන් ගැම්මෙන් එන්නේ. මත් තමයි 20 වෙනා චුට්ටක්. දැන් මේ බත් කෑවේ. හරිම ට්‍රයි. චිකනුයි, පරිප්පුයි, සම්බොල මලවලයි. තවනවා පුදුම රහක් තිබ්බේ. අපඩම් තිබ්බා. අපඩම් තිබ්බා. බටු මෝජු තිබ්බා. කටමෝජු තිබ්බා. පරිප්පු තිබ්බා. පරිප්පු කිව්වා. කවුද බත් කියන්නේ? කෑවා කෑම මුකුත් නැහැ මේ බඩවල් එහෙම උල් වෙලා තියෙනවා. උල්ලලා තියෙන දැන් අමාරුයි යන්න. බඩවල් බ්‍රර් ගානවා. බඩවලුත් ගානවා. බ්ලොග් එකට අනවශ්‍ය තොරතුරු දෙන්න මේ වලකින්නේ. ඔව්. සෝරි. හරි මම ඉතින් දැන් ඔයගොල්ලෝ අදහස් දක්වන්නේ. දැන් මෙහෙමයි අපිට පයින් ගිහිල්ලා දැන් නිකන් චුට්ටක් අර මෙතනින් ගන්නේ මෙතන වීඩියෝ එක ගන්නේ. ඇති කියලා හිතනවා. ඔව් චුට්ටි එකක් නේද? එතන හැරෙනවා. නෑ වුණාට අපිට ආයි යන්න පුළුවන් බා. අපිට යන්න පුළුවන්. හැබැයි ගියහකි. බස් එක අල්ල ගන්න චුට්ටක් ආයි යන්න වාහනයක් ගෙන්න ගන්න තීරණය කළා. වාහනයක් ගිහින් බැරි කමක් නෑ. එකක් දැම්මා. ආ කැබ් එක කෝල් කළා. පොෂ් විදිහට ගිහුවා. යන්න. ඕකේ.
ආහාර සුපිරි. කවුද කෙල්ලෙක් ඉන්නවද? කවුද කියන්නේ? ආමිකින් වගේ. රත්පතේ යනවා. හරි සනීපයි හැමෝටම. මාර ගම්බඩ AC දියනවා. හරි ඒක නෙමෙයි අපි කතා කරන්නේ. ආපු ගමන ගැන. ඒ සනීපේ වැඩි නිසා මේ කියන්නේ දැන් බස් එක අල්ල ගන්න ඕන ටක් ගාලා බස් එක මිස් වෙන හින්දා මේ කියන්නේ නැත්තම් පයින් යනවා. ගියේ මන්නේ. නේ බා. ඔව් මේක මේ සල්ලි ගන්න ඉන්නේ. අඳුරා. මේ ප්‍රජාසේවයක් විදිහට කරන්නේ. නෑ නෑ නෑ. ඕගොල්ලන්ට කන්ටැක්ට් කරලා ඉවරලා කැබ් සර්විස් එක ගන්න පුළුවන්. නම්බර්ස් දාලා තියෙනවා. ඒ රත්න පාරෙන් බහිනකොට සහනදායි මිලකට 15 දිනකට යන්න පුළුවන්. අපි 14ක් ඉන්නේ. දැන් මහතායි ඉන්නවා නම් චුට්ටක් විතර අමාරු. බස් එක කීයද? 5:10 බස් එක 4:57යි වෙලාව. අපි බලමු. අපිට බස් එක අල්ල ගන්න පුළුවන් වේද කියලා. උදේකලා ඉනවා. නැත්නම් අමාරුයි මම දරුවෝ කරේ. Expressions ba. Facial expressions. ඔන්න දැන් තමයි අපි පාරට ආවේ වෙලාව 5:28යි. කොහෙද මේ පාර මොකද්ද මේ පාර? තාර පාර. ශ්‍රීපාද හන්දිය පාර දිග පාට පාට. අඩවි කන්ද ශ්‍රීපාද මාර්ගයේ. බස් එක ඒ අර පාර. ශ්‍රීපාදේ පොඩ්ඩක් මෙහෙන්. අර පාර කියලා පේන්නේ නැහනේ. කිලෝමීටර් 10. ශ්‍රීපාදට පොඩ්ඩක් එහා පැත්තේ ඉන්නේ අපි. මේ සීසී විල දර්ශනය. දැන් බස් එකක් යනකම් ඉන්නවා දැරණියකල. මාළු දාපු එක 70යි. හරි අමාරුයි කියලා කට්ටියක් කිව්වා අපිට අමාරු වෙන්නේ නැහැ. පේන්නේ නැත කට්ටියගේ මූණවල තියෙන ප්‍රබෝධය. ඔව්. අතන කිලෝමීටර් 2යි කියලා තියෙනවා. ඒ වුණාට 2යි චුට්ටක්. ටිකට් එක වගේ තමයි ට්‍රේන් එක. කකුල චූට්ටක් නේ. චුට්ටක්. එහෙම දිය ඩූට් එහෙමත් දෙන්න හදනවා කට්ටිය. එකයි සිජගන්නේ. එහෙනම් බයි පස්සේ යන්න. ආයින් අර පාර ටිකට් ගන්න අපි රජිනවා. අපි දැරණියකලට යන ගමන් ඉන්නේ. අෂෙන් බ්‍රෝලයි ගෙදර යන්න. 6:40යි. ලස්සන රබර් රතු එහෙම තියෙනවා. ලස්සන බාට බස් එක දැන් 6 සැරයක් හැප්පෙන්න ගියා. හරි බයෙන් යන්නේ. අපි දැරණියකල උඩ භාගේ හන්දියේ ඉන්නේ අෂෙල්ලා ගෙදරින් එනකම්. තාමත් පාරේ වෙලාව කීයද බං? 7:25යි. හරියට. 24යි. අපේ රටේ ආවා. පෝස්ටර් මේ අදිනේ. ලොකුට කන්දක් නැහැ නේ. යේ අපි ආවා. 7:45යි. අපි දැන් තමයි අෂේන්ලා ගෙදරට සැපත් උනේ. ධ්‍යාන් රෝ ඉන්නවා. වැඩි විස්තර කියනවාද කියලා හිතාගන්න බැරුව පස්සේ කියන්නේ. හරි අමාරුයි. පස්සේ කියමු. පස්සේ කියලා මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. හෙට.